ඒක එකක් සහ මේ මාර ලොකු කතා ගොඩක් කියන්න පුළුවන් මිනිස්සු කියන්නේ මේ සහ බ්‍රෑන්ඩින් ලෝකේ තියෙන වටිනම බ්‍රෑන්ඩ් එක මම හිතන්නේ අදටත් Apple වෙන්න ඇති. ඒ කියන්නේ මොකක් හරි දෙයකට වැලියු එකක් දෙනකොට ඒකේ බ්‍රෑන්ඩ් එකට සාමාන්‍ය බ්‍රෑන්ඩ් එකකට වැලියු ගන්න නේද? ඔයා හදනවා මේ සෝමසිරි මුරුක්කු කියලා එකක්. වැලියු එකක් නැහැ නේ බිඳුවයිනේ සෝමසිරි කියලා තින්න කවුරුත් දන්නේ නැහැ නේ ඒක. මේක මුරුක්කු නේ මොනවද සෝමසිරි කියන්නේ. හරි. හැබැයි මේ Apple එකේ තියෙන Apple කියලා බ්‍රෑන්ඩ් එකක්. සහ ඒකේ නම හිතුවේ කොහොමද කියලා හිතා ගන්න පුළුවන් කියන්නකෝ. දැන් මිනිස්සු දෙන්නෙක් එකතු වෙලා දෙන්නෙක් කරන වැඩක් නේ. එක එක අහනවා මචං මේ අපි මොකක් හරි මේ කම්පියුටර්ස් වගේ දෙයක් හදන මොකක් හරි එකක් පටන් ගමු. අපි මොකද්ද මේකට දාන නම? අනිත් එක කියනවා අපි Apple කියලා දාමුද? එහෙම අහන්නේ නැහැ නේ මිනිස්සෙක්. හරි. හිතන්න බැරි නමක් නේ. ඒකට ඒක බ්‍රෑන්ඩ් කරලා තියෙන විදිය බලන්න සහ මේ Apple වල ඉන්න හෙන්න ලෝයල් කමියුනිටි එකක්. හරි. ඇත්තටම ළමයි දැන් ඔය මේ අපි උඹලට කියන්නේ උඹලා ටොක්සික් ෆෑන් බේස් එකක් කියලා මමම කියපු වචනයක් නෙවෙයි යන්නේ වෙන කවුරුත් කියප එකක් නෙවෙයි. හරි. අපිට ඉන්නේ කාතකට ෆෑන් බේස් එකක් ටොක්සික් ෆෑන් බේස් එකක් අපිට ඉන්නේ කියලා කියන්නේ. හරි. Apple වලටත් එහෙමයි. මම කියන්නේ මේ එහෙම ඔයාලා වෙන්න ඕන කියන එක නෙවෙයි. මේ ලෝකේ කිසිම ෆෝන් එකක් රිලීස් කරන දවසක මේ ෂොප් එක ඉස්සරහා මිනිස්සු පෝලිං හැදලා පොර කකා ඉන්නේ නැහැ ගිහිල්ලා ටක් ගාලා ෆෝන් එක ගන්න කියලා. Apple වල එහෙම ඉන්නවා. අලුත් ෆෝන් එක රිලීස් කරන දවසට ෂොප් එක ඉස්සරහා මිනිස්සු ඉන්නවා රොත්ත පුරුත්තම මේ පළවෙනි ෆෝන් එක ගිහලා ගන්න. ඒක හොඳද නරකද මොකුත් දන්නේ නැහැ. හරි. හැබැයි ඒකුන් අර ලස්සනට මේන්ටේන් කරලා තියෙනවා ගොන් නැතුව. හරි. ඒතරන්ට මේකත් දාන්න ඕන මම ඒකත් කරගෙන යනවා මේ එහෙම. හරි. එහෙම හෙන්න ලෝයල් ෆෑන් බේස් එකක්. ලෝයල් බේස් එකක් තියෙන කස්ටමර් බේස් එක පට්ට ලෝයල්. ඒක නෑ. Samsung මොනව දාලා කොහොම ෆෝන් එකක් කවුරුත් පළවෙනි දවසේ රිලීස් කරනකොට කඩේ ඉස්සරහ පොර කකා ඉන්නේ නැහැ ගිහිල්ලා රල්වලින් ෆෝන් එක නරක මාර අමුතු කල්චර් එකක් ඒක. අපි හිතන් ඉන්නේ උන් හෙන පොස් උන් එහෙම නෑ. උන්ට එහෙම නෑ උන් ගෙදරට ගෙනල්ලා දෙන්න ඕන ෆෝන් එක එහෙම උන් මේක ගන්න කියලා නෑ. අරම තියෙනවා. හරි. ඒ එච්චර ලෝයල් කස්ටමර් බේස් එකක් නැති තරම් වෙන කිසිම මේ